ස්ලයිඩ් ෂෝ වල තියෙන view show කියන ඔප්ෂන් එකෙන් අපිට පුළුවන් අපි මෙතෙක් වෙලා නිර්මාණය කරගත්ත PowerPoint presentation එක ක්‍රියාත්මක කරන්න. අතන මේ සම්මන්ත්‍රණ දේශන වගේ දේවල් වල අපි මේ PowerPoint presentations බහුල භාවිතා කරනවා. මේ view show එකෙන් තමයි මේ අපි නිර්මාණය කරගත්ත presentation එක ක්‍රියාත්මක කරන්නේ. මේ F5 කියන යතුර එකවර තද කරලා වුණත් පුළුවන්. මේක කරන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි අපි views වල ඉගෙන ගත්ත මේ slide show කියන එක. ඒ වගේම තමයි මේ පල්ලෙහා තියෙන මේ icon එකකින් උනත් slide show කියන එකෙන් අපිට පුළුවන් PowerPoint presentation එකක් ක්‍රියාත්මක කරන්න. අපි බලමු මේ කොහොමද කරන්න කියලා. slide show මේක මම ක්‍රියාත්මක කරන්න ඉස්සෙල්ලා මේ setup show කියන option එකෙන් මේ browse by an individual window කියන එක තෝරගන්නවා. මේකේ options ගොඩක් තියෙන. උදාහරණයක් විදිහට මේ browse data full screen කියලා. එතකොට ඔයගලන්ට පේන්නේ සම්පූර්ණ තිරේම. මම එහෙම කරන්නේ නැහැ. මම browse by an individual window කියන එක තෝරගෙන okay button එක click කරනවා. ඊළඟට slide show click කරලා මේ view show කියන option එක තෝරගන්නවා. දැන් ඔයගලන්ට පේනවා මේ presentation එක. අතරම මේක නම් අපි file click කරලා enshow කරමු. මේ presentation එක අපි ඉගෙන ගත්තා file වල new තෝරගත්තාම මේ presentations කියන tab එක click කරපුවාම predefined presentations තියෙනවා. ඒකෙන් ඇතුල් කරගත්ත presentation එක අපි නැවතත් ක්‍රියාත්මක කරමු view show තෝරගෙන. ඔයගොල්ලන්ට පේනවා ඒකේ logo කියලා සටහන් කරලා තියෙනවා. අපි මේක logo එකක් ඇතුල් කරලා නැහැ. financial performance company name මෙතන type කරන්න පුළුවන්. අපි second slide එකට යනවා නම් right click කරලා advance කියන එක තෝරගන්න පුළුවන්. ඒ වගේම තමයි advance මේ වගේ advance යන්න පුළුවන්. back කියන බටන් එකෙන් නැත්නම් මේකෙන් පුළුවන් ඊට පෙර ස්ලයිඩ් එකට යන්න. ෆයිල් ක්ලික් කරලා enshow තෝරගත්තාම නැවතත් අපේ PowerPoint presentations නිර්මාණය කරන පරිසරයට නැත්නම් පසුතලයට එනවා. මෙන්න මේ වගේ තමයි slide show කියන එකෙන් view show තෝරගෙන අපි නිර්මාණය කරගත්ත PowerPoint presentation එකක් ක්‍රියාත්මක කරන්නේ.